අද අපි කතා කරන්න යන්නේ JKBMS ගැන. මම JKBMS තුනක් ගහලා තියෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම මේවා මොඩල් නම්බර් මොනවද කියලා. B1A 8S20P, B2A 8S20P, B2A 20S20P. එතකොට මේ මොඩල් නම්බර් එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ JKBMS එකේ අටුවා ටික අටික්කුයි මොනවද කියලා. ඒ කියන්නේ බැලන්ස් ඇම්පියර් එක කොච්චරද, CVS කොච්චරක් දාන්න පුළුවන්ද, මේක පාවිච්චි කරන්න පුළුවන් කන්ටිනියස් ඇම්පියර් ප්‍රමාණය මොකක්ද කියලා. මේ වගේ විස්තර අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. එතකොට මුලින්ම තියෙන්නේ B1A කියලානේ. B1A කියන්නේ බැලන්ස් කරන්ට් එක 1 ampere කියන්නේ. ඊට පස්සේ 8S. 8S කියන්නේ කොච්චරක් සෙල්ස් සීරීස් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ 8S කියන්නේ 8 series කියන එක. එතකොට අන්තිමටම තියෙන්නේ 20p කියන එකෙන් හඳුන් වෙන්නේ මේ BMS එකේ continuous ampere ප්‍රමාණය. අපිට කරන්න තියෙන්නේ 20 කියන එක අගට බිඳුවක් දාගන්න එක. එතකොට 200A. ඒ කියන්නේ 200 ampere කියන එක. අපි හැමතිස්සෙම කරන්න ඕනේ P කියන අක්ෂරයට ඉස්සරහින් තියෙන නම්බර් එකට බිංදුවක් එකතු කරගන්න එක. එතකොට 6P කියලා තිබුණා බිංදුවක් දාගත්තා 60 ampere. එතකොට 8P කියලා තිබුණා නම් බිංදුවක් දාගත්තා 80 ampere. 10P කියලා තිබුණා නම් බිංදුවක් දාගත්තා 100 ampere. 20P